කට්ටිය දෙනවා ෆ්‍රයිඩ් රයිස් කොත්තු හදන්න ඉඟුරු පේස්ට් එක. මම අද හදන්න හදන ඉඟුරු පේස්ට් එක නම් බලන්න කොහොමද වැඩි වෙන්නේ කියලා. මේක රයිස් ඇන් කරි වලට වෑංජන් වලටත් ගන්න පුළුවන්. අපි ඉඟුරු සුදුරුණු බිත් ගත්තා. මේ සුදුරුණු බිත්තුයි ඉඟුරු ටික සුද්ධ කරගෙන පොඩියට කපා ගත්තා. මේක මුලින් මේක දාගන්න බෙල්ඩ් කරගන්න. අපි මේක කරපිංච ටිකක් දාගන්නවා. ඊට පස්සේ රම්පිට ටිකක් පොඩියට කපලා දාගත්තා. මේකට අපි අමතරව දාගන්නවා ඔයිස්ටර් සෝස් ටිකක්. බටර් ටිකක් දාගන්නවා. මේකට අපි පොල් තෙල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් දාගත්තා. මේක හොඳට බෙන්ඩ් කරගන්න. ඔයගොල්ලෝ රයිස් හදන්නේ මෙහෙම සුදුලුණු ටෙස්ට් එක දාගන්න මෙහෙම. ඉතින් ඔයගොල්ලන්ට ඒවල මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් වලට රිප්ලයි වීඩියෝ දාන්න පුළුවන්. ඔයගොල්ලෝ හදාගන්න විදිය, ඔයගොල්ලෝ අර කොහොමද? එහෙම කියන නැත්නම් බැල බැල දාන්න එපා. ඔයගොල්ලෝ ටෙස්ට් එක හදන විදිය ඔයගොල්ලෝ ඒක දාන්නකෝ වීඩියෝ එක කමෙන්ට් එකේ. මම කරන්නේ මෙහෙම. දැන් මේකට පොල් තෙල් දැම්ම කියලා බයින්නත් එපා. ඉතින් ඔයගොල්ලෝ කැමති දේක් දාගන්න ඉන්නේ. මම දාගන්නේ පොල් තෙල්. පොල් තෙලුයි බටරුයි රම්පි කරපිංච පොඩ්ඩක් දාලා ඔයිස්ටර් සෝස් ටිකක් දාලා පොල් තෙලුයි වතුරයි දානවා. අපි බලමු මෙන්න මෙහෙම තමයි ටෙස්ට් එක. මේකේ මේ රයිස් එකට හැන්දක් දැම්මම පට්ටලයි. අනිවාර්යෙන් රයිස් කොත්තු හදනවා නම් සුදුරුණු ඉඟුරු ටෙස්ට් එක නොදාන හදන්න එපා. රහක් වෙන්නේ නැහැ. මේක මම රයිස් ගහලා දිනා මට වැඩත් එක්ක නොදැමුණත් මට සුවඳින් දැනගත හැකි ඉඟුරු සුදුරුණු රයිස් එකට දාලා නැද්ද කියලා. මෙන්න මෙහෙම හදාගන්න. මේක ඔයගොල්ලෝ හදලා දාලා බලන්න ඔයගොල්ලෝ රෙස්ටුරන්ට් එකේ කෑම කටි රයිස් ඇන් කරි වලට ෆ්‍රයිඩ් රයිස් වලට කොත්තු වලට දාලා බලන්න සුපිරියර් ටේස්ට් එක එනවා. එන හැමෝටම ජයවා. ගොඩ යන්න ඕන හැමෝම උත්සන්න හැමෝටම